වෙනද වගේම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. දැන් මිදුලේ පුංචි පුංචි මල් පිපෙන්න පටන් අරන්. ඉතින් මට හිතුණා මුලින්ම මල් ටික ඔයාලට පෙන්නලා ඉන්න. දීර්ඝ වැස්සකින් පස්සේ හොඳට අවුව වැටලා තිබුණා. ඉර හොඳට පායලා තිබිච්ච දවසක මට ආයි මිදුලේ වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණා. හිතපු තරම් කාලයක් නම් ඒ වෙනුවෙන් ගත කරන්න උනේ නෑ. වැස්සත් එහෙම මෙහෙන් ආවා. අද වීඩියෝ එක ගැන කියනවා නම් හරිම පුංචි වීඩියෝ එකක් යාළුවනේ. මිදුලේ වැඩ කරන්න මට ලොකු වෙලාවක් ගත කරන්න උනේ නැහැ. මොකද රෙදි වේල ගන්න තිබුණා. කොට්ට මෙට්ට මේ ඔක්කොමත් වේල ගන්න තිබුණේ වෙලාවමනේ. එතකොට වැස්සත් එනකොට අපිට ඒ වැඩවලටත් යන්න වෙනවා. ඒක නිසා ඉඩ ලැබුණු පුංචි වෙලාවක් කරපු පුංචි වැඩ කීපයක් තමයි අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. මේ ඇන්තෝරියම් පැල ටිකෙන් වැඩක් ගන්න තමයි මං හැදුවේ. ඔහේ ගහක් යටට වෙලා තියෙනවා. ඒකට කිසි සාත්තුවක් කරෙත් නැහැ මම. ඇත්තටම මේ ඒකට වැඩක් මොකක්ම හරි ලස්සනක් දෙන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් මේ මැටි කුස්සිය මේ ගේ පිටිපස්සේ තියෙන මැටි කුස්සිය තමයි ඔයාලට පේන්නේ. මේක මං හැදුවේ මගේ ආසාවට. මට ආසාවක් තිබුණා මැටි කුස්සියක උයන්න. ඉතින් ඒ වෙනුවෙන් කරපු දෙයක්. හස්බන්ඩ් නම් මේකට එච්චර කැමති වුණේ නැහැ බොරු වියදමක් කියලා. ඇත්තටම ඉතින් උයන්න උනේත් නැහැ ලොකු කාලයක්. මං අසනීපත් වුණා. ඒකෙන් පස්සේ කොහොමත් මේක කැලේ වැදුණා. ඉතින් දැන් සුද්ධ කරලා පොඩ්ඩක් ඉදිරි පෙනුමවත් හොඳට තියාගන්න ඕනිනේ. එහෙම හිතලා තමයි මම මෙතන සුද්ධ කරලා මල් පෝච්චි ටිකක් තියන්න තීරණය කරේ. පුංචි කාලයක් ඇතුළත පුංචි වැඩක් කරලා සතුටටපත් වෙන එක තමයි මගේ විදිය. ඒක මං කාලයක් තිස්සේ කරන දෙයක්. මොකද මට කාලය ගොඩක් නැහැ එක දිගට යොදවන්න. දරුවා පුංචිනේ පොඩි බබාට අවුරුදු 3ක් වගේ වෙන්නේ. එතකොට එයාට අවධානය ගොඩක් දෙන්න වෙනවා. එයා පොඩි නැප් එකක් දාලා තියෙන වෙලාවක, එතකොට එයා පාඩුවේ සෙල්ලමක් කරන වෙලාවක වගේ තමයි මම එළිය වැඩක් කරන්නේ. ඉතින් මේ ලස්සන වැඩක් මොකක්ම හරි කරලා සතුටටපත් වුණාම ඇත්තට මේක අපි ළඟ තියෙන දෙයක් නේ. ඒ කවුරුත් නිසා වෙනස් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ සතුට හරිම සදාකාලික දෙයක් කියලා මට හිතෙනවා. ඉතින් ඒක මම පුංචි පණිවිඩයක් විදියට ඔයාලට කිව්වේ. මං කලින්ම වීඩියෝ එකේ හදාගත්ත මල් පැල ටික තමයි මේ විදියට තියාගත්තේ. සහ ඇන්තෝරියම් පැල ටික මං ඔයාලට පෙන්නුවේ. ඉතින් ඒ ටික මම මේ ගේ ඉස්සරහින් තිබ්බම මට හිතුණා ඒකට වටිනාකමක් එනවා. ගෙදරටත් වටිනාකමක් එනවා කියලා. ඇත්තට මේක පුංචි වෙලාවක් ගත කරලා කරපු වැඩක්. විනාඩි 20ක්වත් ගියේ නැහැ. හැරිලා බලනකොට ඇත්තට මේක හරි ලස්සනයි. හරිම සතුටුයි. මේ හවස් වරුවේ කරපු වැඩේ ඊළඟට මම ඔයාලට පෙන්නන්නේ උදේ වරුවේ කරපු පුංචි වැඩේ. මේක මම ෂෝට් වීඩියෝ එකෙත් අප්ලෝඩ් කරා. මේකත් මේ ගේ ඉස්සරහා පැත්තේ පොඩි කොටසක් තිබුණා. ওই විදිහට අතු ගාලා දාපු රොඩු එකතු වෙච්ච පොඩි ඒරියා එකක්. ඒ ටිකේ මට හිතුණා මේ සුදු ගල් ටිකක් තිබුණා පිටිපස්සේ ගෙනත් දාලා ඒවත් කැලේට වෙලා ඒ කොටස් මම පස්සේ පෙන්නන්නම්. එතනින් ගෙන ආපු ගල් ටිකක් අහුරලා ඉස්සරහා ලස්සන කරන්න. මේ ගල් ටික හොඳට හොදලා ගත්තා නම් තවත් හොඳයි. නමුත් අර මම ඉතින් අර වැස්සත් එන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක පටන් ගත්ත වැඩක්. රෙදි ටිකක් වේලෙන්න දාලා තියෙද්දි මේ තමයි මම මේ එළියේ ඉන්න ඕන නිසා මේ වැඩේ පටන් ගත්තේ. ටිකක් වෙලා යනකොට ඉතින් වැස්ස කඩන් වැටුණා. ඒ නිසා මම අර හරියටම ගල් ටික අතුර ගන්නත් බැරි වුණා. ওই විදිහට තමයි වැට් ටික ඉවර කළේ යාළුවේ. ඉතින් ඒකත් පුංචි වැඩක්. ලොකු වීඩියෝ එකක් නෙමෙයි යාළුවනේ. ඉතින් අද මම ගෙන ආවේ පුංචි සතුටටපත් වෙන්න පුළුවන් වැඩ කීපයක් තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මෙච්චර වෙලා නැඳලා හිටපු ඔයාට පුංචි තෑග්ගක් තියෙනවා මගෙන්. පොඩ්ඩක් බලන්නකෝ මේක. මියුසික් එකත් එක්ක මේ ඩාන්ස් එක හරිම ලස්සනයි. ඒත් ඉතින් මට ඒක මියුට් කරන්න වුණා ඔරිජිනල් සවුන්ඩ් එක. ඒ නිසා තමයි මේ විදිහට ඔයාලට ඩාන්ස් එක බලන්න වෙන්නේ. ඉතින් මං ගිහින් එන්නම්. මාත් එක්ක දිගටම රැඳලා ඉන්න ලස්සන වීඩියෝ ගොඩාක් තියෙනවා ඉස්සරහට අරගෙන එන්න.